සුබදවසක්. මගේ නම ගේසර දිසානායක. වෙබ් ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ 9 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් ඉන්නේ අපි යූසර් ගේ සයින් අවුට් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා චෙක් කරගන්න එක. අපි බලමු වීඩියෝ එක. මෙතනදී මම හෝම් පේජ් එක තියෙනවා. මෙතනදී මම හෙඩර් එකට යනවා. හෙඩර් එකේ අපේ යූසර් ගේ මෙතන තියෙනවා අපේ සයින් අවුට් කියන බටන් එක. anchor tag එකක් තියෙන මෙතන logout process කියලා ෆන්ක්ෂන් එකක් මම මේකට href එක විදිහට දාගෙන තියෙනවා. මේ තියෙන අපේ logout process කියන ෆයිල් එක sign out එකෙදි මෙතන සරලව වෙන්නේ මෙතන session start එකක් දාගෙන තියෙනවා. අපි ඊට පස්සේ අපේ set කරලා තියෙන session ටික ඔක්කොම undo කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ session ටික ඔක්කොම අයින් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන session destroy කියන එක ෆන්ක්ෂන් එක කෝල් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ session ටික මෙතන remove කරගෙන තියෙනවා. user id එක null කරගෙන තියෙනවා. ඒක time එකත් අයින් කරගෙන තියෙනවා. මෙතනදී skills remember කියන අපේ remember option එකත් null කරගෙන තියෙනවා. මෙතනදී set cookie කියන එක අපි email එකත් null කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි header එක මේ set කරගෙන තියෙනවා index.php කියන එකට. මෙතනදී logout success කියන අපේ data එකත් pass වෙනවා. ඊට පස්සේ අපේ home file එකේ header එකේ අපේ user lookout කරාට පස්සේ මෙන්න මේ part එක වෙනවා sign in එහෙම නැත්නම් join කියන එක. අපි දැන් output එක බලමු. මෙතනදී user කෙනෙක් log වෙලා ඉන්නම් මේ file එක අපේ sign out කියන එක ක්ලික් කරනවා. එතකොට sign out වෙනවා. මම ආයෙත් sign in වෙලා පෙන්නන්නම්. මෙතනදී මුකුත් data එකක් නැහැ. remove මේ option එක දාලා sign in වෙනවා. එතකොට login success කියලා වැටෙනවා. දැන් අපේ cookies වල data තියෙනවා බලා ගන්න පුළුවන්. මම ආයෙත් sign out කියන එක ක්ලික් කරා. මෙතනදී බලා ගන්න පුළුවන් අපේ cookies ටික destroy වෙලා යනවා. sign up process එකේදී සරල කොටසක් තියෙන්නේ session සහ cookies destroy කරන ටික. මම හිතනවා වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Thank you.